ග්‍රහයන් තරු ඔබට ඉහළින් මෙන්ම ඔබ තුළම ඇත. ජ්‍යොතිෂය ඔබේ ආත්මයේ කැඩපතයි. ඔබ සවන් දෙන විට විශ්වය කතා කරයි. ආයිබෝවන්. සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා. 2026 සිංහල අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කෙසේ බලපාවිද අපි සලකා බලමු. හැමදාම කියනවා වගේ මුලින්ම සඳහන් කළ යුතුයි මේ සියල්ලක්ම ඔබගේ ඇතුළාන්තයේ පවතින කර්ම බීජයන්ගේ ප්‍රතිඵල පමණයි. ඒ අනුව ඔබට අවදීන් සිටීම මත මේ සියලු දේවල් වෙනස් කරගත හැකි වෙන්න පුළුවන්. බාහිරේ අපිට ආකර්ෂණය වන්නේ ඔබගේ ඇතුළාන්තයේ සූරතාවය අනුව. එනුව බාහිරෙන් අපි මේ දකින්නේ විශ්වය, ඔබගේ ඇතුළාන්තයේ තිබෙන විශ්වයම තමයි ඔබගේ ඇතුළාන්තයේ ප්‍රතිබිම්බයක් තමයි විශ්වය කියලා කියන්නේ. ඒ අනුව මේ දේ හරියට අවබෝධ කරගෙන ඔබ කාලගුණය බලලා වැස්ස දවසට කුඩයක් අරගෙන යනවා වගේ මේ ජ්‍යොතිෂ උපදේශනය සුබවාදී ලෙස ඔබගේ ජීවිතයට ළඟා කරගන්න. ඔබට නිවැරදි පලාපල කතනයක් ළඟා කර ගැනීමට අවශ්‍ය නම් චන්ද්‍ර ලග්නය අනුවත් මෙය සලකා බැලිය යුතුයි. ඉතාමත්ම පහසුයි. චන්ද්‍ර ලග්නය හොයාගන්න ආකාරය මම දෙවෙනියට සඳහන් කර තිබෙනවා. චන්ද්‍ර ලග්නය සොයාගන්න ආකාරය බලා චන්ද්‍ර ලග්නය අනුවත් ඔබගේ ලග්නය පරීක්ෂා කරගන්න. චන්ද්‍ර ලග්නය අනුවත් ලග්නය අනුවත් මේ ගෝචර ගමන ඔබ පරීක්ෂා කර ගැනීම තුළ ඔබට නිවැරදි පලාපල කතනයක් ළඟා කරගත හැකි වේවි. ඒ වගේම මාව සම්බන්ධ කර ගැනීමට හැකි පහත දුරකථන අංකය හරහා පහත WhatsApp අංකය හරහා එඩ්මන්ටන් වල සිටින කෙනෙකුට, ඇල්බර්ටා වල ඉන්න කෙනෙකුට මාව මාගේ කාර්යාලයේදී සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දී වෙලාවක් වෙන් කරගන්න. මාගේ ජ්‍යොතිෂ කාර්යාලය දැනට කැනඩාවේ එඩ්මන්ටන් ප්‍රදේශයේ විවෘතව පවතිනවා. ඒ වගේම සඳහන් කළ යුතුයි මේ පලාපල කතනයේදී විශේෂයෙන්ම මම දෙවිනියට කොටසක් කරනවා. එයින් අදහස් කරන්නේ කාලින් කාලයට ග්‍රහයන්ගේ වෙනස් වීම මත මේ අවුරුද්ද ඔබට කෙසේ බලපාවිද කියන එක ගැන. මාගේ අවුරුදු පලාපල කතන මීට කලින් බලලා තිබෙන අයට මේ ගැන අලුතින් කියන්න ඕන දෙයක් නැහැ. YouTube channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් ඔහුට මෙය ආධුනික දෙයක් වෙන්න පුළුවන්. ඉතින් පොදු පලාපල කතනයක් මුළු අවුරුද්දටම අපිට කියන්න බෑ කොහොමටත්. එහෙම පලාපල කතනයක් කියන්න එක ක්‍රමයක් තියෙනවා. වර්ෂඵල කේන්දරයක් හැටියට ඔබගේ උපන්දිනයේ වේලාව අනුව සකස් කරගන්නා වූ වර්ෂඵල කේන්දරයට අපිට අවුරුද්දටම පලාපලයක් කියන්න පුළුවන්. ඒ අරෙන්න මේ සිංහල අලුත් අවුරුද්ද වුණත් ඒ ජ්‍යොතිෂානුකූලව යම් කිසි වැදගත්කමක් තිබ්බත් මුළු අවුරුද්දටම අපිට පලාපලයක් කියන්න මේ සිංහල අලුත් අවුරුද්දෙන් කිසිම ක්‍රමයක් නැහැ. මෙයින් අපි යම් කිසි ආරම්භක සන්ධිස්ථානයක් සනිටුවන් වන එනම් සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමත් සමග විශ්ව කේන්ද්‍රයේ පළමු රාශියට පැමිණීමත් සමග යම් කිසි අලුත් ආරම්භයක් පටන් ගන්නවා. ඒ අනුව අපි චාරිත්‍රානුකූලව මේට සූදානම් වෙනවා. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ මේ ගෝචරය කාලෙන් කාලෙට ඔබට කෙසේ බලපාවිද යන්න තේරුම් ගැනීම තමයි වැදගත් වන්නේ. එය මා දෙවනුවට කර තිබෙනවා. පොදුවේ මුළු වසරටම පලාපලයක් කිව හැක්කේ මුළු වසර පුරාම පවතින ග්‍රහයන් කීප දෙනෙක් ගැන සලකා පමණයි. ඒ ගැනද පොදු අර්ථකථනයක් ඔබට කර තිබෙනවා මුලින්. අපි දැන් සලකා බලමු එකිනෙක ලග්නවලට මෙම සිංහල අලුත් අවුරුද්ද කෙසේ බලපාවිද කියලා. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. චන්ද්‍ර ලග්නේ හොයාගන්නේ දැන් අපි හිතමු ඔබ මේෂ ලග්නේ කෙනෙක් කියලා. මේෂ ලග්නේ කෙනෙක් නම් මේෂ කියලා ඔබගේ කේන්ද්‍රය දාලා තියෙන්නේ ඔබගේ ලග්නේ ඔබ කොහොමදත් දන්නවා. එතකොට මේෂ ලග්නේ කෙනෙක්ගේ චන්ද්‍රයා ඉන්නවා කියන්නේ තුන්වෙනි කොටුවේ. එතකොට එයා ගණන් කරන්න ඕනේ වම් අත පැත්තට පළවෙනි කොටුව එක හැටියට අරගෙන 1 2 3 කියලා. එතකොට මිථුන රාශියේ තමයි චන්ද්‍රයා ඉන්නේ. එතකොට චන්ද්‍ර ලග්නේ මිථුන වෙනවා. දැන් මේෂ ලග්නේ කෙනෙක්ගේ 10 වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නවනම් මකර රාශිය එහෙම නැත්නම් මකර ලග්නේ චන්ද්‍ර ලග්නේ බවට පත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් වෙනත් ලග්නෙන් ඉපදුනා නම් කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? දැන් මේ මෙතන මම සඳහන් කරලා තියෙනවා මේ රාශි වලල්ලේ පිළිවෙල.
ඒක වම් අතර තමයි තමන් ගණන් කරගෙන යන්න ඕනේ. යම්කිසි කෙනෙක් වෘශ්චික ලග්නයේ නම් ඔහුගේ චන්ද්‍රයා ඉන්නේ 10 වන කොටුවේ නම් 1 2 3 4 5 6 7 8 9 10 සිංහ තමයි චන්ද්‍ර ලග්නයේ බවට පත් වෙන්නේ. ඒ වගේම යම්කිසි කෙනෙක් අපි හිතමුකෝ දැන් වෘෂභ ලග්නය කියලා. එයාගේ චන්ද්‍රයා ඉන්නේ 2 වන කොටුවේ නම් මිථුන ලග්නය චන්ද්‍ර ලග්නයේ බවට පත් වෙනවා. දැන් වෘෂභ ලග්නයේ කෙනෙක්ගේ චන්ද්‍රයා ඉන්නේ 5 වෙනි කොටුවේ නම් 1 2 3 4 5 කන්‍යා චන්ද්‍ර ලග්නයේ බවට පත් වෙනවා. මේ ආකාරයට ඔබගේ චන්ද්‍ර ලග්නයේ හොයාගෙන ඔබගේ චන්ද්‍ර ලග්නයේ හැටියටත් මෙම ගෝචර ගමන ගැන සලකා බලන්න. විශේෂයෙන්ම සායන ජ්‍යොතිෂයේදී ලග්නයේ මෙන්ම චන්ද්‍ර ලග්නයේද සමසමව සලකනවා මේ ගෝචර ගමන ගැන සලකා බැලීමේදී. ඒ නිසා මින් ඉදිරියට ලග්න පලාපල හෝ සති ලග්න පලාපල හෝ මාසික හෝ වාර්ෂික ලග්න පලාපල ඔබ බලනවා නම් චන්ද්‍ර ලග්නයේ හැටියටත් එය සලකා බලන්න. ඒ වගේම සඳහන් කළ යුතුයි මාසිකව ලග්න පලාපල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබගේ චන්ද්‍ර ලග්නය ඔබ හරියට හඳුනාගෙන තිබුණොත් ඒ අනුව ඔබට මාගේ channel එක subscribe කර තබාගෙන ඉදිරියට ඔබගේ චන්ද්‍ර ලග්නයේ හැටියටත් ඔබගේ කාලෙන් කාලයට අවුරුද්දේ මාසෙන් මාසෙට සිද්ධ වෙන වෙනස් වීම් ගැන සලකා බලන්න පුළුවන්. ඒ වගේම මේ මාසික ලග්න පලාපල කතනයේදී චන්ද්‍රයාගේ ගෝචර ගමන සලකා දවසින් දවසට වුණත් ඔබගේ ජීවිතේ ඉතාමත්ම වැදගත් දෙයක් තමාගේ ජීවිතේට ඇති කරගන්න පුළුවන් වෙන විදිහට හරියටම මාසයේ සැලසුම් කරගන්න පුළුවන් විදිහට මම ලග්න පලාපල ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔබගේ චන්ද්‍ර ලග්නයත් හරියට හඳුනාගෙන මාසෙන් මාසෙට කෙසේ ඔබගේ ගෝචරයේ ගමන් කරන්නේද යන්න තේරුම් ගන්න මාගේ channel එක subscribe කර තබා ගන්න. ඒ වගේම සඳහන් කළ යුතුයි යම් කිසි කෙනෙක් හිතන්න පුළුවන් දැන් හරි. දැන් මගේ ලග්නෙත් දන්නවා චන්ද්‍ර ලග්නෙත් දන්නවා. ඉතින් කේන්ද්‍ර බලන්න ඕනේ මම මේ ලග්න පලාපල බලලා මේක මට තේරුම් ගන්න පුළුවන් කියලා. එහෙම දෙයක් නැහැ. තමන්ගේ උප්පත්තියේ ග්‍රහයන් පිහිටලා තිබුණු ආකාරය අනුව භාවයන් පිහිටලා තිබුණු ආකාරය අනුව භාවයන් සමහරලාට යම්කිසි කෙනෙක් රාශියක අන්තිම අංශකවල ඉපදලා තිබුණා නම් මුල් අංශකවල ඉපදලා තිබුණා නම් භාවයන් වෙනස් වෙනවා. අතී සිට අරගෙන යන දශාකාලය අනුව සහ ගොඩක් දේවල් අනුවත් තමගේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කර ගැනීම ඉතාමත් යහපත්. කාලයකට සැරයක්වත් ඔබගේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කර ගන්නවා නම් ඔබට ඉතා යහපත් වේවි. ඔබගේ ජීවිතය සැලසුම් කර ගැනීමට ඔබට මාව සම්බන්ධ කරගන්න ඕන Viber WhatsApp මාර්ගයකින් මාව සම්බන්ධ කරගන්න. මම විදේශගත වී සිටින නිසා එසේ නැත්නම් ඔබගේ පෞද්ගලික ජ්‍යොතිෂ විද්‍යාව සම්බන්ධ කරගෙන පෞද්ගලිකව ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කර ගැනීම වඩා යහපත්. නමුත් මේ පොදු විග්‍රහයේ වඩා ඵලදායීතාවයක් ඇති කර ගැනීම සඳහා ඔබගේ චන්ද්‍ර ලග්නයත් සමග ඔබගේ කේන්ද්‍රය පරීක්ෂා කර ගන්න. ආයිබෝවන්. අපි දැන් සලකා බලමු තුලා ලග්නයේ උපන් ඔබට මෙම සිංහල අලුත් අවුරුද්දෙන් පසු උදා වෙන කාලය කෙසේ බලපාවිද කියලා. තුලා ලග්නයේ ප්ලූටෝ ග්‍රහයා 4 වන භාවයේද, සඳු රාහු 5 වන භාවයේද, නෙප්චූන් කුජ බුධ ශනි 6 වන භාවයේද, රවි සිකුරු 7 වන භාවයේද, යුරේනස් 8 වන භාවයේද, ගුරු 9 වන භාවයේද, කේතු 11 වන භාවයේද ගෝචරයෙන් ගමන් කරනවා. තුලා ලග්නයේ උපන් ඔබට මේ වසර මෙම ග්‍රහයන්ගේ ගෝචර ගමන අනුව කෙසේ බලපාවිදයි හරියට තේරුම් ගැනීමට නම් ඔබ දෙවන කොටසට හුම්කන් දෙන්න ඕනේ. මොකද මේ ග්‍රහයන්ගෙන් බොහෝ ග්‍රහයන් මෙම රාශි මාරු කර ගන්නවා. මෙම එකම රාශියක රැඳී සිටින ග්‍රහයන් කීප දෙනයි මෙම වසරේදී සිටින්නේ. ඒ නිසා දෙවන කොටසට හුම්කන් දුන්නොත් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ කාලෙන් කාලයට මේ ග්‍රහයන්ගේ ගෝචර ගමන අනුව ඔබගේ වසර ඔබට බලපාන ආකාරය ගැන. අපි දැන් සලකා බලමු. නමුත් මේ එකම රාශියක කාලයක් තිස්සේ සිටින ග්‍රහයනුත් ගුරුගේ 9 වන භාවයේ 10 වන භාවයේ ගෝචරය, රාහුගේ 5 වන භාවයේ සහ 4 වන භාවයේ ගැන ගෝචරය ගැන සලකා පොදුවේ ඔබට කිව හැකි දේ කුමක්ද කියලා. තුලා ලග්නයේ උපන් ඔබට කන්‍යා ලග්නයට වගේම ඔබට ඉතා යහපත් වසරක් තිබෙන ඔබ වාසනාවන්තයි මේ වසරේදී. නමුත් නැවතත් මං කියනවා කන්‍යා ලග්නයට කිව්වා වගේම පස්සේ මට කමෙන්ට් කරන්න එපා මොන වාසනාවක්වත් නැහැ ඔය කිව්වා වගේ කියලා. චන්ද්‍ර ලග්නය අනුවත් සලකා බැලුවොත් ඔබට චන්ද්‍ර ලග්නයටත් මම කියලා දී උදාහරණයක් චන්ද්‍ර ලග්නේ කන්‍යා ලග්නේ තුලා ඔබට ඉතාමත්ම යහපත් කිසි සැකයක් නැහැ කියන. ඒ වගේ ඔබගේ චන්ද්‍ර ලග්නය අනුවත් ඔබ සලකා බලන්න ඔබට යහපත්ද නැද්ද කියන එක ගැන.
යම් කිසි කෙනෙකුගේ උපත්ති කේන්ද්‍රය අනුව දසාකාලය අනුව යම් කිසි දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසායි අපි කියන්නේ මේ පොදු පලාපලයක් පමණයි ඔබගේ කේන්ද්‍රයෙන් නිවැරදිම අවබෝධ කිරීමට ඔබගේ පෞද්ගලික ජ්‍යොතිෂ විද්‍යාව හෝ මාව සම්බන්ධ කරගන්න කියලා. නමුත් පොදුවේ තුලා ලග්නයේ ඔබට විශාල වෙනසක් දැනෙනවා. ඔබගේ චන්ද්‍ර ලග්නය යහපත් ලග්නයක නම් අනිවාර්යෙන් ඔබට ඒ වෙනස දැනෙනවාම තමයි. ඉතින් තුලා ලග්නයේ ඔබට මේ කාලේ ඔබගේ ආධ්‍යාත්මික දියුණුවද ඔබගේ භෞතික දියුණුවද එක ලෙස ගැන මම සමහර ලක්නවලට කතා කරා වගේ ඉන ඩියවලොප්මන්ට් අවුටර් ඩියවලොප්මන්ට් කියන දෙක එකට අපි කරගන්න ඕනි කියලා වෙලා මේ දෙකම එකට කරගැනීමට සමහරුට අපොහොසත් වෙනවා. තුලා ලග්නෙට ඒ වාසනාව මේ කාලේදී ලබා දී දෙනවා. ඒ නිසා ඒ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජනය ගන්න. ඔබගේ අභ්‍යන්තර දියුණුව ඇති කරගන්න. ඔබට ඉතාමත් වාසනාවන්ත කාලයක් උදා වී තිබෙන්නේ. හැමෝටම කාලෙන් කාලයට යහපත් කාල අයහපත් කාල උදා වෙනවා. ඒ වගේ තුලා ලග්නයටත් ඉදිරි කාලයක තියෙන අහයාපත් කාලවලදී සහ අමාරු කාලවලදී ඔබට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ ඔබගේ අභ්‍යන්තර දියුණුව ඔබ ඇති කරගත්තොත් පමණයි. එසේ නැත්නම් ඔබට පින තියෙනකන් යම් කිසි යහපතක් වේවි. ඔබගේ අභ්‍යන්තර දියුණුව නැති වෙලා නම් තින්නේ ඒ අන්බැලන්ස් එක. කියන්නේ අසම්බරතාවය කොයි වෙලාවක හරි ඔබට බලපාන ඔබගේ ජීවිතේ. නිසා මේ අවස්ථාව ඔබගේ ආධ්‍යාත්මික දියුණුවට උදව් කර ගැනීමට උනන්දු වෙන්න. ඔබගේ ව්‍යාපාරයේ ගමෙන් නගරයට ගෙන යන්න, නගරේ රටට ගෙන යන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ වගේම ඔබගේ රැකියාව තුළ දියුණු වීමට ඔබට අවස්ථාවක් තිබෙනවා. නමුත් මේ දියුණු වීම අත ඔබගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීමට අමතක නොකරන්න. මේ තමයි තුලා ලග්නයට කරන්න තියෙන කියන්න තියෙන විශේෂම පණිවිඩය. ඔබේ නඩුව තිබුණා නම් නඩුව වලින් ජයග්‍රහණය කිරීමට ඔබට අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම ඔබට තිබුණු සතුරු කරදර නැති කර ගැනීමෙන් ඔබගේ සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට ඔබට අවස්ථාවක් තිබෙනවා. මේ දේවල් ගැන අවධානයෙන් කටයුතු කර ඔබගේ ජීවිතේ යහපත් කරගන්න. දෙවන කොටසට හම්කම් දෙන්න. ඒ වගේම ඔබට නිවැරදිම මේ අවබෝධ කර ගැනීමට නම් ඔබගේ පෞද්ගලික ජ්‍යොතිෂ වේදිකාව හෝ මාව සම්බන්ධ කරගන්න මුලින් කිව්වා වගේ පහත දුරකථන අංකය හෝ WhatsApp අංකය හරහා ඔබට මාව සම්බන්ධ කරගත හැකි. ඇල්බර්ටාවල ජීවත් වෙන කෙනෙකුට මාව පෞද්ගලිකව මාගේ කාර්යාලයේදී හමු වීමට අවස්ථාව තිබෙනවා. අපි දැන් සලකා බලමු තුලා ලග්නයට මෙම ගෝචරය සමග උදාවන්නා වූ කාලය කෙසේ බලපාවිද කියලා. තුලා ලග්නයේ ඔබගේ කේන්දරයේ ගුරු ග්‍රහය නවෝන භාවයේ දැනට ගෝචරයෙන් පවතිනවා ජූනි මාසයේ 2 වෙනිදා දක්වා. අධ්‍යාත්මික දියුණුව වඩාත් වැදගත් වෙන්නේ අධ්‍යාත්මික දියුණුව. ඉතින් මේ වගේ තුලා ලග්නයේ මේ ගුරු 9 සිටීම නිසා ඇති කරා වූ ප්‍රතිඵලය ඔබට දැනටම සමහරලාට දැනලා ඇති. ඔබගේ ජීවිතේ පරිවර්තනීය වෙනසක් සිදු වෙලා ඇති පහුගිය කාලෙත් එක්ක සසඳා බලද්දී මේ කාලය තුල පහුගිය කාලය තුල ඔබ ආධ්‍යාත්මිකව දියුණු වෙලා ඉන්න පුළුවන්. මේ මාර්ගයකට යොමු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබට දීර්ඝ කාලීන සැලසුම් ඒ වගේ දේවල් එතකොට ඔබගේ ව්‍යාපාරයේ තිබුණු තත්ත්වයට ගමෙන් නගරයට ගෙනියන්න, නගරෙන් රටට ගෙනියන්න අවස්ථාව ලැබිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් සම්පූර්ණ කරගෙන නැත්තම් මේ ජූනි 2 වෙනිදා දක්වා ඒ දේවල් වලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ දේවල් වලට අවස්ථාව හදාගෙන දියුණුවක් ඇති කරගන්න තුලා ලග්නයේ ඔබට ඉතාමත්ම යහපත් වෙනවා. ඒත් එක්කම දැන් ගුරු ග්‍රහය 10 වන භාවයේ ගෝචර විදිහෙන් දැනට ඔබගේ 9 වන භාවයේ ගෝචර වන්නේ ජූනි 2 වෙනිදාගෙන් පස්සේ 10 භාවයට ගෝචර වෙනවා ගුරු ග්‍රහය. ඒ තත්ත්වය ඔබට බලංගු වෙනවා ජූනි 2 වෙනිදා සිට ඔක්තෝබර් 31 දක්වා. ඒතකොට 10 වන භාවයේ ගුරුගේ ගෝචරය මධ්‍යස්ථ තත්ත්වයක්, වඩා යහපත් තත්ත්වයක් කියන්න බැහැ. 9 වන භාවයේ තිබ්බා තරම්. නමුත් 10 වන භාවයේ ගුරු උච්චව ගෝචර වීම නිසා ඔබට විශේෂ ඵල ලැබෙන්න පුළුවන්. ඉතින් ඔබගේ රැකියාව තුළ පැහැදිලිවම දියුණුවක් සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඔබ නිහතමානීව කටයුතු කරනවා නම්, ඔබගේ තරම තේරුම් අරගෙන කටයුතු කරනවා නම්, ඔබට කරන්න බැරි වැඩ නොකර තමන්ට කරන්න පුළුවන් වැඩ ටික තෝරගෙන හරියට තමාගේ රැකියාව තුළ උනන්දුවෙන් කටයුතු කරනවා නම් නිහතමානීව ඔබට ඉතා විශාල දියුණුවක් ජූනි මාසයේ 2 වෙනිදාගෙන් පස්සේ උදා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට මෙම කාලය තුළ තැම්පත් භාවයකින් කරන රැකියාවලදී
තමාගේ හිත තැන්පත් කරගෙන එකග කරගෙන අවධානයෙන් අවබෝධයෙන් කළ හැකි රැකියාවල දියුණුවක් ඇති කරගන්නවා. සමහර වෙලාවට වාහන රියදුරුවරුන්ට පවා උඩා වාහනව විශාල වාහන පදවන රියදුරන්ට ලොරී වගේ දේවල් ට්‍රක්ස් වගේ දේවල් පදවන රියදුරන්ට පවා මේ කාලේ විශාල දියුණුව සාර්ථකත්වයක් තියෙන පුළා. මොකද ඒ වගේ රස්සාාවක් කරද්දී හරි අවධානය සිහින් කටයුතු කළ යුතුයි. එවැනි රැකියාවන් වල මේ කාලයේදී දියුණුවක් දකිට තිබෙනවා තුලා ලක්නය ඔබගේ. ඒ වගේම මේ කාලේ අත්තතුරෙන තවත් විශේෂ කාලතියනවා ජූලි මාසේ 16 සිට අගෝස්තු 16 දක්වා පවතින කාලය. රවිග්‍රහයද ගෝචරෙන් 10 භාවයට එනොත් රවි 10 ගෝචර වෙනකොට ගුරුග්‍රහය 10 ගෝචරවීම නිසා ඇත්තටම ඔබට ඉතාමත්ම අහපත් කාලයක් උදාවෙන ඔබගේ රැකියාවට මේ කාලය තුළදී ඔබගේ රැකියාව දියුණුවෙන්න සාර්ථක වෙන්න රැකියාව තුළ විශාල දියුණුවක් සාර්ථකත්වයක් ඇතිවෙන්ට ඉඩතියෙනවා. ඔබගේ ආදායම් මාර්ගය ස්ථාවර කරගත හැකි කාලය මේ කාලේ. ඒවගේම ඔබගේ රැකියාවේ උසස්වීම් හෝ තමාගේ රැකියාවේ වෙනත් ඉහල ප්‍රතිඵල සඳහා ඔබගේ ප්‍රබූරුන් හමුවී කතා කිරීමට හොඳ කාලය. එවැනි අයගේ ආකර්ශණය ඔබට ලැබෙන කාලය. ඒවගේම රාජ්‍ය අනුග්‍රහය වගේ ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් කෙනෙකුට ණය බැංකු ණය වගේ දෙයක් බලාපොරොත්තුමින් ඔබට මේ කාලයේ සඳහා ඇදුම් කිරීමට හොඳ කාලයක්. ඒවගේම මේ කාලය තුළ ඔබට අගෝස්තු 5 සිට අගෝස්තු 16 දක්වා අගෝස්තු 5 සිට අගෝස්තු 16 දක්වා පවතින කාලය ගොඩ වඩාත්ම යහපත් කාලයක්. ඇත්තටම මේ වසරේ තිබෙන තාමත්ම යහපත් කාලයක් තමයි අගෝස්තු 5 16 අතර කාලය. ඒ කාලේ ඔබ සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධ වෙනවා නම් ඔබගේ චන්ද්‍ර ලග්නයට අනුව යහපත් ගෝචරයක් නම් තියෙන්නේ. ඔබට අනිවාර්යයෙන් මේ සමත් වෙන්න පුළුවන්. ඒ ආකාරයට ඔබට මේ කාලේ ඔබගේ රැකියාවේ දියුණුවක් වූ රැකියාවෙන් වෙනත් රැකියාවට යාමට හෝ ඒ වෙනත් රැකියාවකට වෙනත් වැටුප්ප වැඩි එහෙමත් ස්ථාවරය වැඩි තැනකට ඔබට යෑමට අවස්ථාව තියෙනවා. එවැනි ස්ථාවරත්වයක් ඇති කරගෙනට ඔබට අවස්ථාව තියෙනවා. එසේ නැත්නම් ඔබගේ රැකියාව තුළ ස්ථීර වීමට ඔබට අවස්ථාව තියෙනවා. මේ ආකාරයට මේ කාලේ ඉතා සුවිශේෂී කාලයක්. ඒ වගේම අගෝස්තු 16 සිට සැප්තැම්බර් 17 දක්වා පවතින කාලයත් ඔබට ඉතාමත්ම යහපත් කාලයක්. මේ කාලය තුලත් ඔබගේ ආදායම්වල දියුණුවක් සාර්ථකත්වයක් ඇතිවෙන ඔබට සමාජ සම්බන්ධතාවල ස්ථාවර දියුණුවක් ඇති වෙනවා. ඔබගේ හොඳ මිත්‍ර සම්බන්ධතා දැඩි වෙන අතර ඔබට තවත් ඉහළ සමාජ සම්බන්ධතා ඇතිවීමට හේතු වෙන කාලයක් මේ කාලේ. ඒ වගේම ඔබ සමාජයේ ඉහළින් කැපී පෙනෙන කාලයක් මේ කාලේ. ඉතින් මේ කාලේදී ඔබට වඩා දියුණුවක් ඇති කර ගැනීමට නම් ඔබ නිහතමානීව කටයුතු කළ යුතුයි. ඒ නිහතමානීව කටයුතු කරන තරමට ප්‍රතිගුණයක් ලැබෙන්න පුළුවන්. බොහෝ දුරට මේ කාලේදී ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ව්‍යාපාරවලද පැහැදිලි දියුණුවක් ඇති වෙනවා. ඔබ දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් දේශපාලන ක්ෂේත්‍රයේ පැහැදිලි දියුණුවක් ඇති වෙනවා. මොකද සමාජ සම්බන්ධතාවල විශාල දියුණුවක් ඇති වෙන නිසා. මේ කාලය තුලත් වඩාත්ම සුවිශේෂී කාලයක් හැටියට මට සඳහන් කළ හැකි අගෝස්තු 16 සිට සැප්තැම්බර් 7 වෙනිදා දක්වාම පවතින කාලය ඔබට තාම සුවිශේෂී කාලයක්. මේ කාලයේදී ඔබගේ මේ කිව් අංශවල විශාල දියුණුවක් වගේම ඔබගේ නිර්මාණශීලී බුද්ධිය ලැබෙන කාලයක් වෙනවා. ඔබට ධන ලාභ පවා ලැබෙන යහපත් කාලයක් උදා වෙනවා. ඉතින් මේ කාලයේදී අලුතින් සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධ වෙන්න ඉන්න අයට ඔන්න හොඳ කාලයක්. ඒ වගේම නැවතත් තුලා ලග්නයට යහපත් කාලයක් හැටියට අපිට කතා කළ හැක්කේ ගුරු ග්‍රහය පෙර කිව් පරිදි ඔක්තෝබර් 31කින් පසු නැවතත් ඔබගේ 11 වන භාවයටම පැමිණෙනවා. කියන්නේ ගුරු මේ පාර තා වේගයෙන් ගමන් කරමින් භාවයක් පසු කරගෙන ඊළඟ භාවයට යනවා. ඉතින් ගුරු ඔබගේ 11 වන භාවයට එනවා කියලා කියන්නේ ඔබගේ ආයස්ථානය. ආයස්ථානයේ ගුරු පැමිණීම ඉතාමත් යහපත්. නැවතත් ඔබට අර සමාජ සම්බන්ධතාවල විශාල දියුණුවක් සාර්ථකත්වයක් වගේම මිත්‍ර සම්බන්ධතාවල විශාල දියුණුවක් සාර්ථකත්වයක් ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා. සමහර වෙලාවට මේ කාලේ ඔබට සුවිශේෂී මිත්‍රයන්, යහපත් මිත්‍රයන්, යහපත් සමාජ සම්බන්ධතා ගොඩනැගෙන්න පුළුවන්. ඉතින් මේ කාලේදී ඔබගේ ආදායම දිනු කර ගැනීමට උනන්දු විය යුතුයි. ඔක්තෝබර් 31 සිට ජනවාරි 25 දක්වාම මේ තත්ත්වය වළංගුයි. ජනවාරි 25 දක්වාම ඔබට ඉතාම සුවිශේෂී කාලයක් තිබෙනවා. මේ කාලය තුලත් දෙසැම්බර් 15 සිට ජනවාරි 14 දක්වා ඔබට ඉතාමත්ම යහපත් කාලයක් උදා වෙනවා. ඔබගේ සහජ දක්ෂතාවලින් නිසි ප්‍රයෝජනයක් ලබාගෙන විශාල දියුණුවක් ඇති කර ගැනීමට හැකි කාලයක් මේ කාලේ. ඇත්තටම මේ තමයි තුලා ලග්නයට මේ වසරෙන් තියෙන යහපත්ම කාලය. දෙසැම්බර් 15
ජනවාරි 14ත් අතර පවතින කාලය. මේ කාලයේදී ඔබගේ ආදායම දියුණු වෙනවා, ඔබගේ හැකියාව දියුණු වෙනවා, ඔබගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා, ඔබට ඉහළ සමාජ සම්බන්ධතා ඇති වෙනවා. ඒ වගේම ඔබට ඔබගේ සහජ දක්ෂතාවයන් වලින් විසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ස්වයං ව්‍යාපාරවල නිරත වෙන ඔබට ඉතාමත් යහපත් කාලයන්, ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය වගේ දේවල් ලබා ගැනීමට ඔබට හැකි වේවි. ඉතින් මේ කාලය ගැන හරි උනන්දුවෙන් ඔබගේ ජීවිතයට අවශ්‍ය සැබෑ ස්ථාවරත්වය ඇති කරගැනීමට උනන්දු වෙන්න. මෙම කාලය තුළ විශේෂ කාල හැටියට සඳහන් කරනවා නම් දෙසැම්බර් 15 දෙසැම්බර් 22 අතර පවතින කාලයේ ඔබගේ කතාව තුළ ඉතාම සුවිශේෂී භාවයක් ඇති වෙනවා. ඔබට චතුර ගතිගතයක් ඇති වෙනවා. කතා භාවිතා කරන කටයුතු වල නිරත වෙන ඔබට එයින් විශාල ප්‍රයෝජනයක් ලබා ගත හැකි. ඒ වගේම ඔබගේ ධනය ස්ථාවර වෙන කාලයක්, ධන ලාභ ලැබෙන කාලයක්. ඉතින් සුවිශේෂී කාලයක් දෙසැම්බර් 15 දෙසැම්බර් 22 අතර ඔබට පවතින්නේ. දෙසැම්බර් 22කින් පසුත් මං කිව් පරිදි ජනවාරි 14 දක්වාම ඔබට යහපත්. නමුත් දෙසැම්බර් 15ත් 22ත් අතර ඉතාමත්ම සුවිශේෂී. නැවතත් තුලා ලග්නයේ ඔබට වඩා යහපත් වන්නේ මාර්තු 14 සිට 2027 සිංහල අලුත් අවුරුදු දක්වාම පවතින කාලය. මේ කාලයේදීත් ඔබගේ ජීවිතයේ විශාල පරිවර්තනීය වෙනසක් ඇති විය හැකි යහපත් කාලයක් උදා වෙනවා. ඔබට ඔබගේ සතුරු කරදර බාධක අභිබවා ජීවිතේ ජයග්‍රහණය කරා ගෙන යා හැකි කාලයක් උදා වෙන්නේ. ඉතින් මේ කාලයේදී ඔබට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයකට ගෙන යාමට පුළුවන් වේවි. ඔබට නඩු හබ තිබෙනවා නම් ඒ වගේ ජයග්‍රහණය ඔබට ලැබේවි. ඒ වගේම ඔබට වෙනත් සතුරු බාධක කරදර තිබෙනවා නම් ඒවා පසු කරගෙන ඉදිරියට යෑමට අවස්ථාව ලැබේවි. ඔබගේ නිර්මාණශීලී බුද්ධියේද විශේෂ අවදිවීමක් මෙම කාලයේදී තිබෙනවා. ඉතින් මේ කාලය ගැන අවධානයෙන් ඔබගේ ජීවිතේ වඩා දියුණු කර ගැනීමට උනන්දු වන්න. ඒ වගේම නැවතත් සඳහන් කළ යුතුයි ජනවාරි 25න් පසු ගුරු ග්‍රහයන් නැවතත් ඔබගේ කටක රාශියට පැමිණෙනවා. ඒ කියන්නේ දහන භාවයට ඔබගේ රැකියාව තුළ දියුණුවක් ඇති කරගත හැකි, ඔබගේ ව්‍යාපාර තුළ දියුණුවක් ඇති කරගත හැකි, තමාට කළ හැකි දේ හරියට අවබෝධ කරගෙන තමාගේ තරමේ හැටියට අවශ්‍ය කටයුතු කරන්න විට ඔබට විශාල දියුණුවක් ඇති කරගත හැකි. ඔබට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. සුබ අලුත් අවුරුද්දක් වේවා. වලින්